ජනශක්ති ගෲප් IPO සඳහා අයදුම් කරන්නේ කෙසේද? ආයුබෝවන්. ජනශක්ති ගෲප් IPO සඳහා ඇප්ලයි කර ගැනීම. IPO ඇප්ලයි කිරීමට මුලින්ම CSC ඇප් එකට ගොස් Our Service ක්ලික් කරන්න. ඊළඟට Apply for IPOs ක්ලික් කරන්න. Accept ක්ලික් කරන්න. දැන් ඔබ Select IPO සඳහා ජනශක්ති ගෲප් IPO ක්ලික් කරන්න. ඉන්පසු පහත පරිදි IPO payment details දැකගත හැක. එහි ඇති view කොටස ක්ලික් කර එහි දිස්වන ගිණුම් අංකයට මුදල් තැන්පත් කළ යුතුය. අවම ආයෝජනයේ කොටස් 1000ක් වන අතර 10 ගුණාකාර ලෙස ආයෝජනය කළ හැක. උදාහරණයක් වශයෙන් ඔබ කොටස් 1000ක් මිලදී ගැනීමට අදහස් කරයි නම් ඉල්ලුම් කරන කොටස් ප්‍රමාණය වැඩි කිරීම රුපියල් 10 එනම් රුපියල් 10000ක මුදලක් දී ඇති ගිණුමට තැන්පත් කර මතක ඇතිව එම ලදුපත නැත්නම් රිසිට් පත ළඟ තබා ගන්න. සැලකිය යුතුයි. IPO සඳහා මුදල් තැන්පත් කිරීමේදී ඔන්ලයින් බැංක් පහසුකම් හරහා පමණක් මුදල් තැන්පත් කරන්න. ඔබගේ බ්‍රෝකර් සඳහා සම්පත් සිකියුරිටීස් ක්ලික් කරන්න. දැන් ඔබගේ ප්‍රිෆික්ස් එක සඳහා ඔබගේ CDS ගිණුම් අංකයේ අවසානයේ ඇති ඉංග්‍රීසි අකුරු දෙක සඳහන් කරන්න. ඉන්පසු Save and Next ක්ලික් කරන්න. Personal Information. දැන් ඔබගේ ටයිටල් එක ක්ලික් කරන්න. පසුව ඔබගේ ඉනිෂියල් එහෙම නැතිනම් ඔබගේ මුල් අකුරු යොදන්න. පසුව එම මුල් අකුරු වලින් සඳහන් වන්නේ කුමක්ද යන්න name denoted by initials හිදී සඳහන් කරන්න. ඉන්පසු ඔබගේ වාසගම ඇතුළත් කරන්න. ඒ වගේම ඔබගේ ටෙලිෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න. පසුව ඔබගේ රෙසිඩන්ට් එක ඇතුළත් කරන්න. ඉන්පසු ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. පසුව ඔබගේ ලිපිනය සඳහන් කරන්න. ඒ වගේම අනෙත් විස්තර ඇතුළත් කර Save and Next ක්ලික් කරන්න. Applied Quantity and Payment Details. දැන් ඔබට දිස්වන පරිදි number of shares සඳහා අවම shares ගණන 1000 වන අතර 10 ගුණාකාර යොදාගත හැකිය. Total share value එක සඳහා ඔබගේ ඉල්ලුම් කරන කොටස් ප්‍රමාණයේ සම්පූර්ණ වටිනාකම ඇතුළත් කරන්න. එම මුදල සොයා ගැනීමට ඔබ ඉල්ලුම් කරන කොටස් ප්‍රමාණය number of shares වැඩි කරන්න එක් කොටසක මිලින්. පසුව balance type එක tradable ලෙස සඳහන් කරන්න. Mode of payment සඳහා CEFT online banking ලෙස සඳහන් කරන්න. Payment check date සඳහා ඔබ මුදල් තැන්පත් කරන දිනය සඳහන් කරන්න. පසුව refund payment instructions වලට slips CEFT ක්ලික් කරන්න. පසුව ඔබගේ බැංකුව සහ ඔබගේ බ්‍රාන්ච් එක account number එක ඇතුළත් කර Save and Next ක්ලික් කරන්න. Documents upload. දැන් ඔබ ජනශක්ති ගෲප් මුදල් තැන්පත් කර යන රිසිට් පත මෙහි ඇතුළත් කරන්න. පසුව ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස පිටුව සහ පසුපස පිටුව වෙන වෙනම ඇතුළත් කරන්න. පසුව Save and Next ක්ලික් කරන්න. Terms and Condition. මෙම සියලුම terms condition වල එකඟ බව සහතික කිරීම සඳහා කොටුව මත ක්ලික් කර හරි ලකුණ යොදන්න. දකුණු පස පහත I agree and declare ක්ලික් කරන්න. පසුව authorize ක්ලික් කරන්න. දැන් ඔබ ඔබගේ IPO application එක සාර්ථකව successfully submit කර ඇත. සාර්ථක ඉල්ලුම් කර සුළු වේලාවකින් එය තහවුරු කිරීමේ ඊමේලයක් ඔබට ලැබෙනු ඇත. Thank you.